අවසරයි සන්නහස අද වාචනයක් අරගෙන මොකක්ද අයිට කියලා දෙන්න. ඔව් මේ අපේ පින්වත් මහත්තයා මේ ඇත්තටම මට මතක් වුණා මේ බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරපු සුවිශේෂී වූ දහම් පරයයක්. බුදුරජාණන් වහන්සේ දානෙට හෝ පිණ්ඩපාතී එහෙම නැත්නම් ධර්මදේශනයකට හෝ කිසියම් ජනපද චාරිකාවකට වැඩලා ආපසු වඩිනකොට නැවත මේ ගන්ධ කුටියට වඩිනකොට රාහුල ස්වාමීන් වහන්සේ පාදෝවණය කරනවා. ඉතින් මේ පාදෝවණය කරපු එක්තරා අවස්ථාවක මේ වගේ වාජනයක වතුර පොඩ්ඩක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන වතුර ටික පෙන්නලා කියනවා යම් භික්ෂුවක් මේක ගිහියන්ටත් ගලප ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා බොහෝ අවස්ථාවල ධර්මයෙන් දේශනා කරනවා. ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසටම ගලප ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාහුල මේ වාජනයේ තියෙන වතුර ටිකයි. මගේ දෙපතුල් මගේ සිරිපතුල් සෝදලා වතුර ස්වල්පයි තියෙන. බොරු කියන්න ගත්තොත් භික්ෂුවක් වශයෙන් අසත්‍ය කතා කරන්න ගත්තොත් භික්ෂුත්වයත් අල්පයි කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වාජනේ අනිත් පැත්තෙන් එහෙම හරවනවා. හරවලා ඒ කියන්නේ යටිකුරු කරලා වතුර ටිකක් දාලා ආයෙ පෙන්නනවා. දැන් මේ යටිකුරු කරපු වාජනයේට වතුර පිරෙනවද කියලා. පිරෙන්නේ නැහැ. උත්තරේ පිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා රාහුල හිමියනි පැවිද්දෙක් දිගින් දිගටම බොරු කියන්න ගත්තොත් බොරුව පුරුදු වුණොතින් බොරුවට ඇබ්බැහි වුණොතින් මොකද වෙන්නේ? මෙන්න මේ යටිකුරු කරන ලද වාජනයට වතුර පුරවන්න බෑ වගේ ඒ භික්ෂුත්වයත් සර්ව සම්පූර්ණ කරගන්න අමාරුයි කියලා පෙන්නනවා. ඒ වගේම තුන්වෙනි බලන්න උපමා උපමයන් ගලපන ලස්සන බුදුරජාණන් වහන්සේ තුන්වෙනිව හිස් වාජනේ පෙන්නනවා. බලන්න රාහුල මේ වාජනේ ඇතුලේ හිස් වතුර නැහැ. බොරු කියන්න ගත්තොත් බොරුව දිගටම කියන්න ගත්තොත් බොරුවට පුරුදු වුණොත් භික්ෂුත්වයත් මෙන්න මේ වාජනය වගේ හිස් වෙලා යනවා තුච්චයි කියලා කියනවා. අවසරයි සන්නහස තුච්ච කියන වචනේ තේරුම තුච්චයි කියලා කියන්නේ පාලියේ පෙළ දහමේන වචනයක්. තුච්ච කියන්නේ පාලියෙන් නින්දිතයි ඒ භික්ෂුත්වය විනාශයි කියලා තමයි කියන්නේ. එහෙම. අවසරයි සන්නහස මට ඔය මේ අපි සංස්කෘත දේශනා කරපු සූත්‍රය මොකක්ද කියලා කියන්න පුළුවන්ද? ඊටම වැදගත්. ආවට ගියාට බන කියලා ධර්ම දේශනා කළා මේ හිතලු දොඩවන්න යන්න එපා. ඒ වගේම මේ ඔඩියන්ස් එකේ කියන්නේ ගැලරිය සතුටු කරන්න මේ ශ්‍රාවකව සතුටු කරන්න පිනවන්න Tamanට මේ චරිතයක් හදාගන්න මේ හිතලු නම් දොඩවන්න එපා බුදුබණ කියලා. බුදුබණ කියලා සූත්‍ර විනය අභිධර්ම එවිඩන්ස් ඇතිව with evidence සාක්ෂි ඇතිව මූලාශ්‍ර ඇතිව කියන දේ දහම බුදුබණ ධර්මයේම දේශනා කරන්න. පෙළ දහමේ එන්නේ මේ දේවල් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේක මජ්ක්‍ධිම නිකාය. මේ පෙළ දහමේ එන්නේ තුච්ච කියන වචනේ. මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ඤාසකේ. මම ඊයරත් කියලා දුන්නා මේ අර ධර්ම සාකච්ඡා වෙලාවේදී 6 දෙනෙකුට ඒ දරුවෝ. මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ඤාසකය ඉදිරි ටික පුළුවන් මේ සූත්‍රය මම කියන්නම් අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. එහෙමයි. අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ ඉතිරි කියන්න පුළුවන් නම් භික්ෂු වර්ගයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ භික්ෂු වර්ගයේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. එහෙමයි. නම බුද්දස්ස